මේ දවස්වල iPhone එකක් ගන්නවා කියන්නේ ලොකු අමාරු දෙයක්. මොකද RAM ප්‍රශ්නෙත් එක්ක iPhone මිල ඉහළට ගිහිල්ලා තියෙනවා දැනට. ඉතින් ඉස්සරහට ඔයාලා දන්නවා iPhone 18 series එක ඉස්සරහට එන්න තියෙනවා. ඉතින් ඒ ආවට පස්සේ use iPhone ඉස්සරහට ගණන් යයි කියලා තමයි මම නම් හිතන්නේ. ඉතින් මට අද වීඩියෝ එකක් කරන්න හිතුණා iPhone වල price කොහොමද මේ දවස්වල shop වල යන්නේ කියලා ඔයගොල්ලන්ට පොඩි idea එකක් දෙන්න ඕනේ කියලා හිතුණා. ඉතින් අද මම iPhone වල price යන්නේ කියලා පොඩි වීඩියෝ එකක් කරන්න. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක බැලුවොත් හොඳ idea එකක් ගන්න පුළුවන් iPhone වල කොහොමද යන price කියලා මේ දවස්වල. iPhone 11 series එක ගත්තොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් iPhone 11 64GB version එක රුපියල් 65000ක මුදලකට මේ දවස්වල ඔයාලට shop වලින් මිලදී ගන්න පුළුවන්. 128GB රුපියල් 75000යි, 256GB රුපියල් 85000යි, Pro එක වෙනවා ඔයාලට 64GB එක 78000යි, 256GB එක 89000යි, Pro Max 64GB එක මේ දවස්වල වෙනවා රුපියල් 85000යි, 256GB එක අපිට මිලදී ගන්න පුළුවන් රුපියල් ලක්ෂයක වගේ මුදලකට. iPhone 12 series එක ගත්තොත් එහෙම 12 mini 128GB රුපියල් 75000යි, 256GB රුපියල් 85000යි, ඒ වගේම iPhone 12 එක 128GB වෙනවා රුපියල් 88000යි, 256GB රුපියල් 98000යි, iPhone 12 Pro එක අපිට මිලදී ගන්න පුළුවන් 128GB version එකෙන් රුපියල් ලක්ෂයක වගේ මුදලකට. 256GB 110000යි, 512GB 118000කටත් අපිට මිලදී ගන්න පුළුවන්. 12 Pro Max 128GB 123000යි, 256GB 133000යි, 512GB 143000කටත් බලා ගන්න පුළුවන්. iPhone 13 series එක ගත්තොත් එහෙම 13 mini එක අපිට 128GB බලා ගන්න පුළුවන් වෙන්නේ මේ දවස්වල රුපියල් 89000කට. ඒ වගේම iPhone 13 එක අපිට 128GB බලා ගන්න පුළුවන් 110000ක්, 256GB එක 120000ක්, iPhone 13 Pro එක 128GB අපිට බලා ගන්න පුළුවන් 135000ක්, 256GB 145000යි, 512GB 155000කටත් අපිට බලා ගන්න පුළුවන් මේ දවස්වල. iPhone 13 Pro Max වල මිල ගණන් තමයි 128GB 153000යි, 256GB 163000යි, 512GB 173000යි, ඒ වගේම 1TB එක අපිට බලා ගන්න පුළුවන් රුපියල් 183000කට. iPhone 14 series එක ගත්තොත් එහෙනම් 128GB storage එකෙන් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ 126000කට, 256GB 136000යි, 14 Plus එක මේ දවස්වල එනවා 256GB එක 148000ක්, ඒ වගේම 14 Pro එක 128GB වෙනවා 175000ක්, 256GB එක 185000ක්, 512 එක 195000ක්, 1TB එක 205000ක මුදලකටත් ඔයාලට මිලදී ගන්න පුළුවන්. 14 Pro Max 128GB එක වෙනවා 2,00,000ක වගේ මුදලකට, 256GB එක 2,10,000යි, 512GB එක 2,20,000කට මුදලකට ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම iPhone series එක ගත්තොත් එම iPhone series එක අපිට බලා ගන්න පුළුවන් 128GB එක මේ දවස්වල වෙන්නේ රුපියල් 1,65,000යි, 256GB එක 1,85,000යි, 15 Plus එක වෙනවා 128GB 1,85,000යි, iPhone 15 Pro එක 128GB වෙනවා 2,10,000ක්, 256 එක 2,25,000ක මුදලකටත් ඔයාලට මිලදී ගන්න පුළුවන්. iPhone 15 Pro Max එක 256GB එකෙන් ඔයාලා මිලදී ගන්න හිතාගෙන ඉන්නවා නම් 2,50,000ක මුදලකට ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම i12GB 2,65,000යි, 1TB එක රුපියල් 2,79,000ක මුදලකට උනත් ඔයාලට මිලදී ගන්න පුළුවන්. iPhone 16 එක ගත්තොත් එහෙම 128GB එක මේ දවස්වල වෙන්නේ 1,90,000යි, iPhone 16 Pro 128GB එක වෙනවා 2,65,000යි, 256GB එක වෙනවා 2,75,000ක්, iPhone 16 Pro Max එක 256GB version එක වෙන්නේ 3,10,000යි, iPhone 17 Pro එක 256GB වෙන්නේ 3,65,000යි, iPhone 17 Pro Max එක 256GB version එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ රුපියල් 4,50,000ක වගේ මුදලකට. ඉතින් මම දැන් කිව්ව ගණන් වලට ඔයාලට මිලදී ගන්නව නම් ගම්පා ලාභ shop එකෙන් ඔයාලට iPhone මිලදී ගන්න පුළුවන්. ඉතින් iPhone එක මිලදී ගන්නව නම් මම නම් කියන්නේ අද හෙටම මිලදී ගන්න. මොකද තවත් දවසින් දවස iPhone වල ගණන් ඉහළට යනවා, අඩු වෙන්නේ නැහැ. ඉතින් iPhone 18 එකත් ඉස්සරහට රිලීස් වුණාම මම හිතන්නේ නැහැ iPhone used වල ගණන් අඩුයි කියලා. ඉතින් ඒ ගණන් ඒ විදිහටම තියයි. ඉතින් මම නම් හිතන්නේ iPhone එකක් ගන්න හිතාගෙන ඉන්නවා නම් අද හෙටම ගන්න. මේ iPhone වල මිල පහළ බහින්නේ නැහැ, ඉහළ යනවා මිසක. ඉතින් අද වීඩියෝ එකෙන් ඔයාලට හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන් iPhone මිල මේ දවස්වල කොහොමද යන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් like එකක් දාලා මට support එකක් දෙන්න. subscribe කරන්න අමතක කරන්න එපා. මම ගිහිල්ලා එන්නම්. මම දුලාජ්.